පෙතිපාන් හදාගන්න පුළුවන් රස විදියක් තමයි මං අද අරන් ආවේ. හරිම ලේසියෙන් ඉක්මනින් අපිට මේ දේ හදාගන්න පුළුවන්. ඉතින් එහෙනම් අපි බලමුකෝ කොහොමද මේ පාන් පෙති එක අපි හදාගන්නේ කියලා. මම පාන් පෙති 6ක් 7ක් වගේ ප්‍රමාණයක් පොඟව ගන්න පුළුවන් මිශ්‍රණය තමයි දැන් හදන්නේ. මුලින්ම බෝල් එකකට බිත්තර ගෙඩි දෙකක් මම එකතු කරගෙන තියෙනවා. ඒකට මම සීනි මේස හැඳි දෙකක් එකතු කරගන්නවා. තව මම ලුණු කුඩු ටිකකුත් එකතු කරගන්නවා. අන්තිමටම මම එලකිරි වීදුරුවක් එකතු කරගන්නවා. එලකිරි වෙනුවට ෆ්‍රෙෂ් මිල්ක් පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් පිටි කිරි දිය කරලා පාවිච්චි කරන්නත් පුළුවන්. දැන් අපි මේ දේවල් ටික හොඳට මිශ්‍ර කරගන්න ඕන. දැන් මම මේ පාන් පෙත්තක් අපි හදාගත්ත මිශ්‍රණය දෙපැත්ත පෙරලවලා හොඳට පොඟව ගන්නවා. අපි හදාගත්තු මිශ්‍රණය අර පාන් පෙත්තට හොඳට උරා ගන්න දෙන්න ඕන. ඒ අතරෙදිම ෆෑන් එකක් තිපේ තියලා රත් වුණාට පස්සේ බටර් ටිකක් එකතු කරනවා. ඒ වගේම මම පොල් තේ හැන්දක් විතරක් එකතු කරනවා. දැන් මේ දේවල් ෆෑන් එකේ හොඳට තවර ගන්නවා. ඊට පස්සේ අපි පොඟව ගත්ත පාන් පෙත්ත මෙන්න මේ විදිහට ෆෑන් එකට දාගන්නවා. දැන් අපි අඩු ගින්දරේ එක පැත්තක් විනාඩියක් විතර මේ විදිහට තියාගන්නවා. ඊට පස්සේ අනිත් පැත්තත් හරවලා ඒ පැත්තත් විනාඩියක් විතර තියාගන්නවා. දෙපැත්තම මේ විදිහට රන්වන් පැහැයක් ආපුවම අපි මේ පාන් පෙත්ත පෑන් එකෙන් ඉවත් කරගන්නවා. මේ විදිහටම අනිකුත් සියලු පාන් පෙති වලට අර මම හදාගත්ත මිශ්‍රණය හොඳින් තවරලා පෑන් එකේ දාලා දෙපැත්තම විනාඩිය වගේ තියලා පෑන් එකෙන් ඉවත් කරගන්නවා. ඉතින් හරිම ලේසි. විනාඩි 5ක් 10ක් වගේ කාලයක් ඇතුළතදී මම මෙතන මේ පාන් පෙති 6ක් 7ක් විතර අරන් තියෙනවා. ඒ සේරම හදලා අයින් කරගත්තා. ඉතින් ඔයාලත් මේ විදිහට හදලා බලන්නකෝ. පොඩි අය එහෙම හරිම ආසාවෙන් කයි. ලොකු පොඩි කියලා වෙනසක් නැහැ. හරිම රසයි. ඒ වගේම ගුණයි. අපිට උදේ ආහාරයකට වගේම රාත්‍රී ආහාරයකට උනත් සුදුසුයි. පෝෂණ ගුණයෙන් අඩුවක් වෙන්නෙත් නැහැ. ඉතින් වෙනද වගේම දිගටම මගේ වීඩියෝත් එක්ක එකතු වෙන්න කියලා ඔයාලට මං ආදරයෙන් ආරාධනා කරනවා. ඒ වගේම මගේ නාලිකාවත් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඔයාලට ගොඩාක් ස්තුතියි මේ වීඩියෝ එක පුරාවටම එකතු වෙලා වුණාට. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම.